හෙලෝ ඉතින් අද බොහොම ආදරෙන් පිළිගන්නවා channel එකට. මට හිතුණා අද කතා කරන්න ඕනි කියලා තවත් ගෙස් කෙනෙක් විදිහට හොටෙල් එකකට යද්දී ඔයාට තියෙන ගැටලු කීපයක් ගැන. ඉතින් channel එක දිගටම හිටියනම් ඔයා දන්නවද මම කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඔයාලා දැකලා ඇති හොටෙල් එකකට ගියාම TV එක ළඟ එහෙම නැත්නම් TV කැබිනට් එක ළඟ තියෙන පොඩි ෆ්‍රිජ් එකක්. මේ ෆ්‍රිජ් එක දැකලා ඔයාලටත් හිතිලා තියෙනවද මේකේ තියෙන මේ බීම වර්ග මේ ස්නැක්ස් ෆ්‍රීද එහෙම නැත්නම් ඒවට charge වෙයිද ඒවා අපේ බිල් එකට ඇඩ් වෙයිද අපි මේකෙන් දේවල් ගත්තොත් හෝටල් එකේ කට්ටිය කොහොමද ඒක දැනගන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. ඉතින් අද මට හිතුණා මේ හෝටල් එකේ තියෙන මේ මිනි බා එක ගැන ගෙස්ලා විදිහට අපිට තියෙන ප්‍රශ්න කීපයක් ගැන කතා කරන්න. කොමන්ටි හැමෝටම මේ ප්‍රශ්න ටික තියෙනවා කියලා මම හිතනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි ඒ ගැන කතා කරමු. ඔයා නොදන්න ඔයාට වැදගත් වෙයි කියලා හිතන දේවලුත් අපි කතා කරනවා. ඔව් මුලින්ම අපි බලමුකෝ මොකද්ද මේ මිනි බා එකක් කියන්නේ කියලා. මිනි බා එකක් කියන්නේ හෝටල් රූම් එකේ තියෙන පොඩි ෆ්‍රිජ් එකක්, පොඩි රෙෆ්‍රිජරේටර් එකක්. ඒකේ තියෙන්න පුළුවන් ඩ්‍රින්ක්ස් වර්ග, water bottles, snacks, juice, nuts වගේ දේවල්. සමහර විට ඇල්කොහොලික් items උත් ඩ්‍රින්ක්ස් වර්ගත් තියෙනවා. ඉතින් මේ විදිහට මේ පොඩි ෆ්‍රිජ් එකක් රූම් එකේ තියෙන හේතුව තමයි ගෙස් කෙනෙක්ට එළියට යන්නේ නැතුව රූම් එක ඇතුළේදීම මොනවා හරි ඕන වුණොත් ඒ දේවල් පරිභෝජනය කරන්න පුළුවන් විදිහට පහසුව සලසන්න තමයි මේ විදිහේ පොඩි ෆ්‍රිජ් එකක් රූම් එක ඇතුලේ තියෙන්නේ. හරි දැන් අපි දන්නවනේ මොකක්ද මිනිබා එකක් කියන්නේ කියලා. ඊළඟට අපි බලමු මොනවාද ගෙස්ලට මේ ගැන තියෙන ප්‍රශ්න කියලා. ඔව් අපිට හෝටල් එකේ මේ මිනිබා එක දැක ගමන් ඔලුවට එන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ මිනිබා එකේ තියෙන ඩ්‍රින්ක්ස්, චොක්ලට්, චිප්ස් වගේ දේවල් ෆ්‍රීද කියන එක. ඒක තමයි දැක්කපු ගමන්ම අපේ ඔලුවට එන්නේ. මෙහෙමයි සමහර හෝටල්ස් වල මේ මිනිබා එක මුලින්ම කියන්න ඕන සමහර හෝටල්ස් වල මිනිබා එක එම්ටි තියෙන්නේ. on request තමයි එයාලා ඒක ෆිල් කරන්නේ. ඒතර ඒක chargeable කොහොමත්. ඊට පස්සේ සමහර හෝටල්ස් වල තියෙනවා මේ මිනිබා එක එයාලගේ මිනිබා එකට අදාළ items ම ෆිල් කරලා තියෙනවා. ඒ තියෙන දේවල් අපි පාවිච්චි කරොත් ඒක අනිවාර්යයෙන්ම charge වෙනවා. ඔයාගේ bill එකට ඒකේ charges add වෙනවා. එහෙම නැතුව තව තියෙනවා සමහර හෝටල්ස් වල සාමාන්‍යයෙන් all inclusive හෝටල්ස් වල සුඛෝපභෝගී හෝටල්ස් වල මේ එයාලගේ මිනිබා එකට සමහර items add කරලා තියෙනවා. ඒවා free of charge. එයාලා සමහර local beverages, cool, snacks වගේ දේවල් ඇඩ් කරලා තියෙනවා. ඒ දේවල් free of charge. ඒක ඔයාලට දැනගන්න පුළුවන් හෝටල් එකකින් room එකට check in වෙද්දී. ඒ නිසා හොඳම දේ තමයි මේ දේවල් chargeableද නැද්ද මේ හැමදේම අහලා දැනගන්න එක සහ අපි ඕඩර් කරනවා නම් මිනිබා එකට items අර විදිහට empty තිබුණ වෙලාවක අනිවාර්යයෙන්ම price list එක බලන්න. chargeable තැනකදී වුණත් පාවිච්චි කරන්න කලින් price list එක බලන්න නැත්නම් ඔයා නොහිතන ගණන් සහ ඔයාගේ prices ඔයාගේ bill එකට add වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙයට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි charge වෙනවා. බොහෝ hotels වල මිනිබා එකට charge වෙනවා. ඉතින් consume කරන්න කලින් අනිවාර්යයෙන්ම හරියට ඒ දේවල් දැනගෙන ඉන්න. ඊළඟට ගෙස්ලට තියෙන ලොකුම කුතුහලය තමයි ඔයා ඒකේ items පාවිච්චි කරොත් කොහොමද හෝටල් එක දැනගන්නේ. ඇත්තටම හෝටල් එක ඇතුළේදී වෙන්නේ ඔයා check out වෙද්දී front desk එකකින් housekeeping department එකට call එකක් දෙනවා. ඔයාගේ room number එක කියලා මේකේ inventory check කරන්න කියලා. ඉතින් එයාලගේ inventory list එකක් තියෙනවා මේ මිනිබා එකේ items inventory එකක්. එයාලා inventory එකත් එක්ක room එකට ගිහිල්ලා check කරලා බලනවා මිනිබා එකේ items අඩු වෙලාද කියලා. ඒ මොන හරි items අඩු වෙලා තිබ්බොත් එයාලා inform කරනවා අපහු front desk එකට. එතකොට එතනින් තමයි ඔයාගේ bill එකට ඒ දේවල් add වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හෝටල් එක දැනගන්නේ ඔයා මේ මිනිබා එකේ items use කරලා තියනවද නැද්ද කියලා. ඉතින් ඒ වගේම මෙතනදී කියන්න ඕන සමහර hotels වල physically housekeeping attendant කෙනෙක් ගිහිලා check කරාට තවත් සමහර hotels වල දැනට තියෙන තාක්ෂණයත් එක්ක එයාලා sensor systems උත් තියෙනවා. ඉතින් ඒ sensors වලිනුත් items මොන හරි consume කරලා තිබුණොත් එයාලට detect වෙනවා. එතනදිම ඔයාගේ room එකේ ඔයාගේ bill එකට ඒ items add වෙනවා.
තව ගෙස්ලට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයා චෙක්අවුට් වෙනකොට හොටෙල් එක ඔයාගේ රූම් එක චෙක් කරනවද කියන එක. සාමාන්‍යයෙන් අද දවසේ චෙක්අවුට් වෙන රූම්ස් තියෙනවා නම් ඒ තියෙන්නේ මොනවාද කියලා හොටෙල් එක දන්නවා. උදේ ඉඳන්ම දන්නවා මොන රූම්ස්ද අද චෙක්අවුට් වෙන්න තියෙන්නේ කියලා. ඉතින් එතකොට එයාලා ඒක රෙඩි වෙලා ඉන්නේ. ඔයා චෙක්අවුට් වෙන්න ෆ්‍රන්ට් එකට ගියාට පස්සේ ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ ඉද්දි හවුස්කීපින් ඩිපාර්ට්මන්ට් එකෙන් මේ හැම රූම් එකක්ම ෆිසිකලි චෙක් කරනවා. එතෙන්දී ඇත්තටම මේ මිනි බා එකේ ඉන්වෙන්ටරි එක චෙක් කරන්න විතරක් නෙමෙයි එතන අරමුණ තියෙන්නේ. හොටෙල් එකේ මොනවා හරි රූම් එකට ඔයාටින් ඩැමේජස් වෙලා තියෙනවද? රූම් එකේ තිබෙන මොනවා හරි හොටෙල් එකට අයිති දේවල් ඔයාටින් මිසින් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ගෙස් කෙනෙක් විදිහට ඔය අපේ පර්සනල් දේවල් අපි අමතක වෙලා යනවද? මෙන්න මේ වගේ දේවල් චෙක් කරන්න තමයි හවුස්කීපින් ඩිපාර්ට්මන්ට් එකෙන් අනිවාර්යයෙන්ම රූම් එක චෙක් කරනවා. සමහර වෙලාවට මේක හොටෙල් එකෙන් හොටෙල් එකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට වෙන ප්‍රැක්ටිස් එක ඕක. ඉතින් එතනදී ඔයාට මිනිත්තු කිහිපයක් ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ ඉන්න වෙනවා මේ ප්‍රොසෙස් එක වෙනකන්. තව ගෙස්ලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මිනි බා එකේ තියෙන අයිටම්ස් අපිට රීප්ලේස් කරන්න පුළුවන්ද? මොකද සමහර තියෙන අයිටම්ස් එළියෙත් අපිට ගන්න පුළුවන්. එතකොට ගෙස්ලා හිතනවා හදිස්සියේ හරි අපි මේකෙන් මොන හරි යූස් කරනවා. නමුත් අපිට ඒක යන්න කලින් රීප්ලේස් කරන්න පුළුවන් නේද කියලා. ඇත්තට මේක එහෙම නැහැ. මොකද හොටෙල් එකේ ඉන්වෙන්ටරි එකක් තියෙනවා. මිනි බා එකටත් ඉන්වෙන්ටරි එකක් තියෙනවා වෙනම. එතකොට සහ හොටෙල් එකට අදාළ ප්‍රොඩක්ට්ස් සහ ඒ වගේ සයිසස් බ්‍රෑන්ඩ්ස් වෙනස්. සමහර ඒවාට හොටෙල් එකටම කස්ටමයිස් කරපුවා තියෙනත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා ඒ වගේ දෙයක් කරන්න හිතනවට වැඩිය හොඳයි හොටෙල් එකේ rules and regulations follow කරන එක. තව කෙස්ලට තියෙන කොමන් ප්‍රශ්නයක් තමයි අපි මිනිබා එක ඇරලා බැලුවා විතරයි මුකුත් කන්සියුම් කරේ නැහැ. ඒකට charge වෙනවද? නැහැ. මෙහෙමයි. items ඔයා කන්සියුම් කරොත් විතරයි ඔයාට charge වෙන්නේ. හැබැයි මෙහෙම අවස්ථාවලුත් තියෙනවා. සමහර හොටෙල්ස් වල අර මම කලින් කිව්වා වගේ sensor systems තිබ්බොත් විනාඩියක් දෙකක් වගේ කාලයක් ඔයා item එක එළියට අරගෙන ගත වුණොත් ඒ sensors වලට ඒ system වලට detect වෙන්නේ ඔයා ඒ item එක consume කරා හා සමානව. ඉතින් ඒ නිසා නොදැන මේ දේවල් කරන්න යනවට වඩා හොඳයි ඔයා ඔයා check in වෙද්දිම දෙන rules කියවලා බලන්න සහ ඔයා අනිවාර්යයෙන්ම consume කරනවා නම් විතරක් items එළියට ගන්න. මොකද අර වගේ systematically අවස්ථාවක් වුණොත් ඒක ඔයාගේ bill එකට add වෙයි. ඔයා use කරපු එකක් විදිහට. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයා use කරන ඒවාට විතරයි charge වෙන්නේ. මෙහෙමයි. තවත් වැදගත් දෙයක් තමයි ගෙස් කෙනෙක් රූම් එකට check in වෙනකොට front desk එකේ agent කෙනෙක් එයාව රූම් එකට එකගෙන යනවා. ගෙස්ව එකගෙන යනවා. එතෙන්දී අපි කියනවා escort කරනවා කියලා. මේ escort කරන process එකේදී ඔයාට හැමදේම explain කරනවා. agent ඔයාව රූම් එකට එකගෙන ගිහිල්ලා මොනවාද ඒ රූම් එකේ තියෙන්නේ, ඒ දේවල් කොහොමද operate කරන්නේ, ඒ වගේම කොහොමද ඔයා මේ දේවල් හොයාගන්නේ, ඒ හැමදේම ඔයාට ඉන්ෆෝම් කරනවා. එතෙන්දී මේ මිනිබා එක ගැනත් ඉන්ෆෝම් කරනවා. ඒකේ මොනවද තියෙන items, ඒ දේවල් free නම් free, එහෙම නැත්නම් charge වෙනවා නම් charge වෙනවා. මේ විදිහට හැමදේම කියනවා. ඒ නිසා guest කෙනෙක් මේක දන්නේ නැහැ කියන එක කියන්න බෑ. guest already දන්නවා room එකට check in වෙද්දිම මේ items ගැන. ගෙස්ලට තියෙන කුතුහලය තමයි අපි මේව පාවිච්චි කරා කියලා කොහොමද හොටෙල් එක දැනගන්නේ කියන එක. මම හිතනවා ඒකට උත්තරේ මං දීපු උත්තරවල තිබුණා කියලා. ඉතින් ඔයාටත් මේ විදිහට හොටෙල් එක නැවතිලා මේ මිනිබා එක යූස් කරලා එක්ස්පීරියන්ස් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිත් මේ දේවල් කියවලා බලන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මේ විදිහට අද වීඩියෝ එක අපි ඉවර කරනවා. ඉතින් තවත් ඔයාට වැදගත් වෙන ඔයා කැමති වෙයි කියලා හිතන ටොපික් එකකින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.